2019 දී තමයි අපි කියන්නේ chosen ones තෝරාගත් පිරිසක් ආධ්‍යාත්මික පෙරගමන්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වුණේ. ඒ ඔවුන්ගේ ආධ්‍යාත්මික අවදිවීමත් සමග ක්‍රමානුකූලව ඔවුන්ගේ කර්මානුරූපී සම්බන්ධතා සහ ඔවුන්ගේ කර්ම චක්‍රය අවසාන වෙද්දී 2026 වෙද්දී භෞතිකව නව යුගයක් ආරම්භ වීම සිද්ධ වෙනවා. එතකොට 2019 ඉඳලා 2026 වෙනකම් ඒක ශක්තිමය වශයෙන් තමයි මේ පරිවර්තනය සිද්ධ වුණේ. දැන් එතකොට බොහෝ දෙනෙක් සමාජයේ බොහෝ දෙනෙක් මේ පරිවර්තනයේ අත්දැකීම් ඔවුන්ට දැක ගන්න පුළුවන් වෙනවා ඔවුන් තුලින්. නමුත් පුද්ගලිකව යම් පුද්ගලයෙක් නව යුගයේ ඉන්නවද නැත්නම් තවමත් තමන්ගේ පරණ කර්මවලට මුහුණ දෙනවද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මය පිරිසුදු වෙන ආකාරය අනුව. ඒක ඇත්තටම පුද්ගලිකයි. ඒ වගේම තමන්ගේ කර්මානුරූපී සිදුවන දේවල් වලදී සිද්ධිවලදී තමන් මුහුණ දෙන්නේ කොහොමද? යම් කෙනෙක් ද්වේෂ සහගතව නිතරම ක්‍රියාත්මක වෙනවා නම් එතකොට තමන්ට යම් කෙනෙක්ගෙන් අවඩක් සිද්ධ වුණාම අසාධාරණයක් වුණාම ඒවට ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියා දක්වන පුද්ගලයෙක් නම් ඇත්තටම එයාගේ කර්ම චක්‍රයෙන් එයාට පිරිසිදු වීම ගොඩක් අඩාල වෙනවා. ඒ කාර්යය ඒ පුද්ගලයාගේ පරිවර්තනය සිද්ධ වෙන්නේ ඉතාමත් සෙමින්. සමහර වෙලාවට අපි කියන්නේ පඩිපෙළ 2-3ක් ඉහළට නැගලා ආපහු පළවෙනි පඩියට වැටෙන විදිහේ යම් සිද්ධියකින් ඒ පුද්ගලයාගේ පරිණාමයේ ක්‍රියාවලිය අඩාල වෙනවා. නමුත් කරුණාවෙන් මෛත්‍රියෙන් ඉවසීමෙන් විමසීමෙන් කටයුතු කරන පුද්ගලයන්ට තමන්ගේ කර්ම චක්‍රයට මුහුණ දෙමින් ඒ සිදුවන යම් සිද්ධීන් යථාබෝධයෙන් ඒවට මුහුණ දෙද්දී ඒ පුද්ගලයාට හැකියාව ලැබෙනවා තමන්ගේ ඒ කර්ම චක්‍රයෙන් විමුක්තිය ළඟා කර ගැනීමට. එතකොට යම් පුද්ගලයෙක්ගේ ආධ්‍යාත්මයේ අවදි වුණත් ඇත්තටම යම් පරණ දේවල් තමන්ගේ ජීවිතය තුළ අපි කියන්නේ හොල්මන් කරනවා වගේ සිද්ධ වෙනවා. ඒ අර තමන් ප්‍රතික්‍රියා දක්වනවා ඒ දෙයට දැන් තමන් ඒකෙන් පාඩමක් ඉගෙනගෙනද මොකද තමන් ඉගෙනගත්ත පාඩම කියන එක මේ වර්තමාන මොහොතේ ක්‍රියාත්මක කරන්න ලැබෙන ඇත්තටම අවස්ථාවක්. ඉතින් තමන් කොච්චර ඉවෝල්ව් වෙලාද තමන් කොච්චර පරිණාමය වෙලාද කියන එක තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන් තුළින්. මොකද තමන් තමයි දන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ ස්වභාවය.